Hi guys! ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද අපි අද වීඩියෝ එකේ අපි ඔයාලට අර කිව්වා වගේ Q&A එකක් තමයි අපි දෙගෙන ආවේ. මොකද process එක ඉතින් ඔහොම තමයි වෙන්නේ ඔයාලට කිව්වා වගේ බලපු නැති දේ ගිහලා බලන්න අනිවාර්යෙන්. එතකොට ප්‍රශ්න ටික අපි බැලුවා ඉතින් අහගෙන ඊට කලින් අපි කියන්න ඕනේ ගොඩක් අය කොන්ග්‍රැචුලේට් කරලා තියෙනවා අපිට මේ කරපු දෙයට. ඉතින් ඇත්තටම ගොඩක් තෑන්ක්ස්. මොකද ලේස් දෙයක් නෙමෙයි අපි කරේ. ඔයාලට ඇහෙන ඇත තියා. මොකද එයා හිතන්නේ අපි ඇත්තේ කතා කරන්නේ කියලා. අපිට කියන්න ඕනේ වීඩියෝ ටිකක් දාගන්න තියා පරක්කු වුණා. මොකද අපි ඇත්ත එක්ක ඉද්දි ඉතින් ටිකක් බිසි වෙනවා. වීඩියෝ කරන්න යද්දි මොකක් හරිම වෙනවා. එතකොට කරන්න වීඩියෝ කරන්න අමාරුයි. ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ පෙන්නනවා. ඉතින් දැන්ට ඔයාලයාගේ වොයිස් එක අහගෙන ඉන්න. ඉතින් කියන්න ඕනේ මුලින්ම කොන්ග්‍රැචුලේට් කරපු හැමෝටම thank you. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කරපු process එක ලේසි දෙයක් නෙමෙයි. ඇත්තටම අමාරු දෙයක් කරේ. ඉතින් ඔයාලා දැක්ක වගේම අපි වැටුණු වෙලාවල් ගොඩක් තිබ්බා. ඒක අන්තිමට අපිට හරි ගියා ඉතින්. හැබැයි කියන්න ඕනේ ඒතන දැක්කට වැඩිය දෙයක් ඉතින් තියෙනවා. අපි බොහොම සුළු කොටසයි වීඩියෝ වලින් පෙන්නලා තියෙන්නේ. ඉතින් අපේ ස්ටෝරියේදී ගොඩක් වැටුණු තැන් නැගිටිනු තැන් වගේම අපි දෙන්නගේ ගොඩක් ජීවිතයේ දේවල් තව තියෙනවා. ඒක මොකද ඔයාලා වීඩියෝ එකෙන් හරහා දකින්න ඇත්තටම පොසිටිව් දේවල් විතරයි අපේ. ඒ කියන්නේ අපි හරි ගිය පැති විතරයි ඔයාලා දකින්නේ. ඒ පිටිපස්සෙන් ගොඩක් තියෙනවා අපි වැටිච්ච තැන්. ඒව ඉතින් ඔයාලට පෙන්න හිටියේ නෑ. ඉතින් අපි තනියම නැගිට්ට අපි දෙන්න ඉතින් සමහරක් තැන්වලදී ඉතින් එහෙම තමයි විස්තරේ. ඒ වගේම තව ප්‍රශ්න වගේකුත් තිබ්බ මෙහෙම ප්‍රයිවට් කියන්නේ අපේ නම්බරේ දැනගන්න. එතකොට තව එකක් තමයි ඉතාලියනේ ඒවා. ඉතින් ඒ සම්බන්ධව අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඔයාලට වැදගත් ප්‍රශ්න කියන්නේ ප්‍රයිවට් මොකක් හරි තියෙනවා අපිට ප්‍රයිවට් ලියන්න ඉන්ස්ටා DM කරන්න පුළුවන් විදිහට අපි ඔයාලට රිප්ලයි කරනවා. දැන් මේ දවස් ටිකේ කියන්නේ මෙයාට ගොඩක් අය කියන්නේ ලියනවා මෙහෙම ප්‍රෙගනන්සි එක ගැන කියන්නේ කොයි සෙන්ටර් එකට කොයි ක්ලිනික් එකටද ගියේ. ඉතින් ඔයාලට ක්ලිනික් එක ප්‍රයිසස් ඒවා හරියටම දැනගන්න ඕන. ඉතින් අපිට ප්‍රයිවට් ලියන්න ඉතින් අපි ප්‍රශ්න වලින් පටන් ගමු එහෙනම්. නේද? මම ප්‍රශ්න කියන්නද? බබාව පෙන්නන්නේ කවද්ද? ඒ ප්‍රශ්නේ අහන්නේ ස්වර්ණිකා කුමාරී. ඒක එයා විතරක් නෙමෙයි ගොඩ දෙනෙක් අහනවා. ඒත් අපිට මෙයාගේ එක තමයි හම්බුනේ. හායි ස්වර්ණිකා කොහොමද අපිව ටැන්ක්ස් බලනවා. ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? බබාව අපිට අර කිව්වත් වගේ පෙන්නන්නේ නෑම කියලා අපි එහෙම කිව්වට පෙන්නන්නේ නෑ කියලා හිතුවා. ඔයාලට පෙන්නනවා. මොකද ගොඩාක් අය ලියලා තියෙනවා බබා පෙන්නන්න. අපි මේ ඉන්නේ ටිකක් එයාගේ හරි වයසක්. ඒ කියන්නේ එයාව පෙන්නන්න පුළුවන් මට්ටමකට වගේ නේද? ඉතින් බලන් ඉන්නේ. ඒ අපු ගම අනිවාර්යෙන් ඔයාලට පෙන්නනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ Q&A වීඩියෝස් වලින් පස්සේ අනිවාර්යෙන් ඔයාලට ජෙන්ඩර් පාටි එක පෙන්නන. එතනින් ඔයාලත් කියන්න ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද කියලා අපි බලමු. ඊළඟ ප්‍රශ්නේ. බබා ශාලිය අක්කට අම්මා කියද්දි අනිත් අක්කට මොනවද කියන්නේ? my life කියලා කෙනෙක් තමයි ඒක අහලා තිබුණේ. එයාගේ ෆොටෝ එකක් තිබුණා. හැබැයි නමට තිබුණේ my life කියලා. මෙහෙමයි ඉතින් මුලින්ම කියන්න ඕන අපි දෙන්නම අම්මලා දෙන්න. මොකද අම්මයි තාත්තයි කියන එක නෑ. අම්මලා දෙන්නේ. අම්මා. ඉතින් අපි දෙන්න අර කොහොමද කියන්නේ වෙනසකටත් එක්ක ශාලි තමයි අම්මා මම මමියෝ. දෙන්නම අම්මලා කෙටියම කිව්වද? බබාට මාස කීයද? මාලි විතානගේ අහලා තියෙන්නේ. මාලි විදානගේ තමයි අහලා තියෙන්නේ. ඉතින් බබාගේ වයස ශාලි එයා ඉපදුනේ නොවැම්බර් වල. දැන් අපි මේ වීඩියෝ එක දාන්නේ අප්‍රේල් වෙද්දී දැන් එයාට මාස 5ක්. මාස 5 තමයි ලැබලා නැහැ. ඊළඟට තමයි ලබන්නේ. ඉතින් 5යි. කොහොමද ඔයාලා දෙන්න වැඩ බෙදා ගන්න බබාගේ? ඉෂානි තරංගිකා.
කියන්න. ඇයි ඒක මට දෙන්නේ? ඉතින් ඔයාලා මම අනිත් ප්‍රශ්නකට මමමයි උත්තර දුන්නේ. හරි. මෙහෙමයි වැඩ බෙදා ගන්න කියන්නේ ගොඩක් වෙලාවට මම දැන් ඉන්නේ ගෙදර. මම කිසි වැඩක් කරන්නේ නැහැ. මොකද? මං කිසි වැඩක් කරන්නේ ළමයි. කියන්නේ මොකද අනේ? ඉතින් ඇත්තනේ කියන්නේ. ඇත්තනේ මේද? මොකද කිසි වැඩක් කරන්නේ මං කිසි වැඩක් මං විතරම ගෙදර ඉන්නේ. විතරම ඇටිස්සම ගෙදර ඉන්නේ ශාලි. මං කොහෙවත් යන්නේ නැහැ. ඔව් කිසි වැඩක් කරන්නේ නැහැ. බොරු කියන්නේ. මම පොඩි විහිළුවක් මට කඳුළුත් එනවා ළමයි. ආයි මාව මෙයා කරන්නේ. නෑ නෑ. මෙහෙමයි ඉතින් මම වැඩක් කරන්නේ කියන්නේ මම ජොබ් එකක් කරන්නේ නැහැ. ඉතින් මට අපි දෙන්නම ජොබ් එකට ගියොත් බබා බලාගන්නේ කවුද නෑනේ ඒ කවුරු හිටියත් බබාව දාලා යන්න බෑ. යත් ඒකට මේකට ඔව් සයිඩ් දෙනවා. ගන්න අමි ගන්න ඔයාව. ඔව් මං කිව්වේ ඉස්සලා මං කිව්වේ මං ජොබ් එකක් කරන්නේ නැහැ. මෙයා තමයි දැනට ජොබ් එකක් කරන්නේ. ඒක නිසා ඉතින් බබා එක්ක මං තමයි ඉන්නේ. වැඩිපුර මං තමයි ඉන්නේ. වැඩ බෙදා ගන්න කියන්නේ ඉතින් මෙයා වැඩටලා ආවහම ඉතින් මට උදව් කරනවා. ඕනිය හිනාගෙන මම මුකුත් කරන්නේ නෑ ඔයා එන කැත විදිහට බලලා මාරියා බලන්න බෑ ඕන පේන්නේ නැත්නම් මම බලලා ඉන්නේ මට පේනවා හරි එයා වැඩට ඇවිල්ලා ඉතින් යාට පුළුවන් විදිහට උදව් වෙනවා ඒ කියන්නේ එයා සමහර දවසට ආවනවා එයාම එක හොදවනවා එයාගේ පැම්පස් මාරු කරනවා ඉතින් ඒ වගේ දේවල් ඉතින් එයාට මෙහෙමයි කියන වෙලාව අර ප්‍රශ්නෙට ගියොත් ඉතින් එහෙම වැඩ බෙදාගෙන එහෙම කියලා නෑ ඔව් මෙහෙම වැඩිපුර ඉතින් මෙයා තමයි බබාගේ වැඩ කරන්නේ බොරු කියන්නේ නෑනේ මම වැඩට යනවා ඉතින් මම ඇත්තටම මම කැමති බබාගේ වැඩ කරන්න එයාත් එක්ක ඉන්න ඒත් ඉතින් මෙයාට තමයි ඒකේ වාසිය වැඩි කරුම් තියෙන මොකද එයා තමයි ගෙදර ඉන්නේ ඉතින් බබාගේ වැඩ බෙදාගෙන එහෙම කියලා නෑ දෙන්නම ඉතින් අර මම ගෙදරදි මාත් කරනවා එයාගේ වැඩ ඉතින් බෙදාගෙන එහෙම කියලා නැහැ මොකද මෙයාට ටිකක් ෆ්‍රී වෙලාවක් දෙන්න ඕනේ මොකද ඇත්තටම බබෙක් එක්ක ඉන්නවා කියන එක එච්චරම ලේසිත් නෑ කිව්වා වගේ ඉතින් මම වැඩට ගිහිල්ලා ඉද්දි මෙයා බලන් තමයි මාත් එන්නේ මමත් වැඩ ඇරලා ටිකක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඉතින් මෙයා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ බබත් එක්ක පැය 24ම යාව තියන්න බෑ. ඉතින් මම ගෙදර ආවම මම තියාගන්නවා. මාත් එක්ක ඉතින් සෙල්ලම් කරනවා. මාත් අර එයා කිව්වා වගේ එයාගේ වැඩ ටික කොටස කරනවා. ඉතින් එහෙම බෙදාගෙනම කියලා නැහැ අපි දෙන්න. මොකද බෙදාගෙන කරනවා නම් ඉතින් අපි දෙන්නම ගෙදර ඉන්න ඕනේ. ඉතින් ඒකෙන් වැඩිපුර දෙයක් කරන්නේ බබාට මෙයා තමයි. ඉතින් අනිත් පැති ටික ඉතින් මම කරනවා. එහෙම තමයි ඉතින් අපි දෙන්න ඉස්සරහට යන්නේ. එහෙම තමයි ඒත් බෙදා ගන්නවා කියන එකේ විස්තර දැන් සමහරට මාත් වැඩ පටන් ගන්නතොත් අනිවාර්යෙන් අපි දැනට එහෙම කියන්නේ බෙදා ගන්න වෙයි. කියන්නේ එහෙම බෙදා ගන්න කියන එකේ තේරුම කියන්නේ බෙදා ගන්නවා කියන්නේ ඔයා මෙච්චර කොටසක් කරනවා ඊට පස්සේ මම මෙච්චර කොටසක් කරනවා එහෙම මම එහෙම පංගු peeru මෙහෙම එහෙම පංගු peeru බල වැඩ කරන්නේ නෑනේ කොහොමද අපි එහෙම එහෙම කියලා නෑ ඉතින් අර මට වෙලාවක් තිබ්බොත් මම අර පම්පස් එක මාරු කරන එක වුණත් මට වෙලා තිබුත් මම ඒක කරනවා. ඒ කියන්නේ මම ගෙදර හිටියොත් අනිවාර්යෙන් කරනවා. ඉතින් මට බැරුගෙත් මෙයා කරනවා. ඉතින් එහෙමයි ඉතින් අපි දෙන්න එහෙම බෙදාගෙනම වැඩි එහෙම බෙදාගෙන නැහැ දෙන්නට කරන්න පුළුවන් වෙච්ච ගමන් කරනවා ඉතින්. මොකද ඉතින් එයා වොෂ් දාන්න ඕන වුණොත් ඉතින් මම නැත්නම් ශාලි කරනවා. ඉතින් ශාලි නැත්නම් මම කරනවා. එහෙම තමයි ඉතින් අපි දෙන්න කරන් යන්නේ. මම නැත්තම් කියන්නේ මං ඉන්න වෙලාවට සමාජයට මෙයාට දෙනවා. ඔව් ඉතින් මොකද මාත් කරන්න බෑ ඉතින් අපි දෙන්නම අපි දෙන්නගෙම වගකීමක් නේ මොකද මෙයා ඒ කියන්නේ අපි දෙන්න බබෙක් හදන්න මේ ඔක්කොම දේවල් කරලා මේ දැන් මෙතනට ඇවිල්ලා මෙයාට ඔක්කොම වැඩ ටික බාර දෙන්න බෑනේ. ඒ කියන්නේ මෙයාට ඕනවට නෙමෙයිනේ බබාව හැදී අපි දෙන්නටම ඕන හින්දානේ. ඒ නිසා ඉතින් අපි දෙන්නම පුළුවන් විදිහට කරනවා. මොකද එක්කෙනෙක් වැඩ ටික නැත්නම් අපිට සල්ලි කොහෙන්ද? මේ බඩු ඔක්කොම ගන්න මෙයාගේ දේවල් කරන්න. ඒ කියන්නේ දේම කරන්න සල්ලිත් එපා නේ අපිට ඉතින්. එහෙම
එහෙම තමයි අපි දෙන්න ඉතින් මේ වැඩ වෙනකම් බෙදාගෙන කරන්නේ. ඇදගෙන යන්නේ එහෙම තමයි. ඒ නිසා ඉතින් අපි ඔක්කොම කරනවා. ඔව්. එතකොට ශාලි ප්‍රෙග්නන්ට් කාලේ කන්න ආස උනේ මොනවාද? දිල්හානි තමයි අහලා තියෙන්නේ. මොනවද මම කන්න ආස උනේ? ප්‍රෙග්නන්ට් කාලේ. මෙයාට බත්ම තමයි වුණානේ guys. එච්චරයිද? කියන්න ඕනේ රස කරලා ටිකක්. හරි බත්මයි වුණුනේ guys. හරි. නෑ මට මෙච්චර මේක මතකයි. මෙයා ප්‍රෙග්නන්ට් වුණා. ඇත්තටම මෙයා ප්‍රෙග්නන්ට් වුණේ මේ කාලේ තමයි. මේ කාලේ කියන්නේ ඔව් මේ කාලේ තාම දන්නේ නැහැ ප්‍රෙග්නන්ට්ද කියලා. ඒත් ඔව් අපි තාම දන්නේ නැහැ ට්‍රාන්ස්ෆර් එක කරලා. අප්‍රේල් 4 නේ අපි කරේ ගිහිල්ලා. ඔව් ඔව්. මේ ඉතින් මොකද්ද එයා වැඩියෙන් හිව්වේ බත් තමයි guys. බත් කියන්නේ ලංකාවේ විදියට කියලා හොඳට කන්න තමයි කැමති නේද? ඔව් අපි ඒ තරමට ඔය මේ ඕඩම කරා මොකද මම එච්චර ඇත්තටම බත් හදන්න දන්නේ නැහැ. අපි දෙන ඉතින් එතනද චුට්ටක් කෑම ඉතින් හම්බුණා. කෑම ඔව් කට්ටියකින් හම්බුණා. කෑම හම්බුණා. හැබැයි මෙයා බත් යන්න දන්නේ නැති වුණාට මට එක දවසක් මට ඒ කියන්නේ මට වමනේ ගතිය තිබ්බා මම බත් හැදුවා guys. මම බත් හැදුවා. මෙයා බත් හැදුවා. මොකද වමනේ බත් කියන්නේ බත් දැම්මේ එක නෑ. ලිපේ තියාගන්න දන්නවා. හරිද බත් කියන්නේ අනිත් ඒවා ටික මොකද්ද බණ්ඩක් හැදුවා. එතකොට මස් හැදුවා. මම එහෙම සාමාන්‍යයෙන් උයන්න දන්නේ නැහැ. ඉතාලි කෑම උයන්න දන්නවනට එහෙම ලංකාවේ කෑම එච්චරම හොඳටම උයන්න දන්නේ නැහැ. බත් එක තිබ්බා පරිප්පු වගේ එහෙම දාලා එහෙම නෝමල් විදියට. ඉතින් අර හොඳටම උයන්න දන්නේ මෙයා. කොහොමින් හරි එයා මට උයලා දුන්නා. මං එළියේ හිටියේ එයා උයනකන්. මොකද මට එච්චරම වමනේ දාන්න එකක් තිබුණේ. මං උයලා උරුණාට පස්සේ තමයි අතුලට ආවෙ. එච්චරම ගලයි මට වෙන දේවල්. හරියටම කණ්ඩාසුනේ බත් තමයි. බත්. කවුද දිල්හානි බතෙක් මෙයා ඉතින් නෝර්මල් ඒක නෝමල් මං හිතන්නේ ලංකාවේ ඕනම කෙනෙක්ම බත් තමයි හෙව්වේ කෑවේ. මට දන්සල් වලින් කන්න හම්බුණා තමයි මගේ වාසනාව. මට ලංකාවට ගිහිල්ලා කන්න හම්බුණා බත් මගේ වාසනාව. මට එක තැන් වලනුත් හම්බුණා එක කෙනා කෑම හදලා දීලා ඒකත් මගේ වාසනාව. ඒකත් කියන්න. ඉන්ජෙක්ෂන් වලට බය වුණේ නැද්ද? අනුමා ඉන්ජෙක්ෂන් වලට මන්න එච්චරම බය වුණේ නැහැ. ඔයා බය වුණාද? මම මුලින් බය වුණා. ඔයාලා වීඩියෝ එක දකින්න තියෙන මෙයාගේ බය. මට පළවෙනිටම ගහපු ඉන්ජෙක්ෂන් එකත් ඔයාලා දැක්කනේ. බයෙන් ගැහුවේ මෙයා. ඔයාලට ගිහලා බලන්න. ඒ කියන්නේ මම ඉන්ජෙක්ෂන් ගහලා තියෙනවා එන අයට. ඒ මෙයාවට අත තියනවා කියන්නේ ගෙඩ ගාලා ගහනවා මම. මං හිතන්නේ පළවෙනිට වැරද්දවත් එක්කමනේ. ඔව් මම වැරද්දුවත් එක්ක එන ලොකු දෙයක් තමයි වෙන්නේ. ඔව් ඉතින් නෑ. එහෙම නෑ අපි පළවෙනි පාර ගහපු කියන්නේ නර්ස් එක ගහපුවා අවුලක් නෑ. ඊට පස්සේ අපිට තනියම ගහන්න දුනානේ. එතනදී ඉතින් මම බය වුණේ නෑ. මම ඉතින් විශ්වාස කරා. ඉතින් අපි විශ්වාස කරපු ඉන්න තමයි මෙතන ඉන්නේ. මම බය නෑ එච්චර. මම ටිකක් බය. ඔයාලා දෙන්නගේ ආගම මොකක්ද? චුට්ටක් එළියට ගිහලා මාතෘකාවයි. ආගම අපි කතෝලික. ඔව් කතෝලික. පල්ලියක චුට්ටේ කරන්නේ. මෙයා පල්ලියේ කණුවක් නෙමෙයි. හරි. චුට්ටේකට පල්ලියේ ඉඳලා. ඕකේ. ඊළඟ ප්‍රශ්නේ. බබා කවුරු වගේද? තේජානි රාජගුරු. බබා කවුද කියලා තවත් කවුරු හරි අහලා තිබ්බා. මට නම් මතක නැහැ කවුද කියලා. ඉතින් බබා කවුරු වගේද කියලා ඉතින් අපිට එහෙම කියන්න බෑනේ නේ. අපි දන්නේ නැහැ ඇත්තම කිව්වොත්. මොකද අපිට හොයාගන්නත් බෑ. බොරු. නෑ වන්නම් කියන්නේ ඔයාලා බැලුවාම මෙහෙමයි බබා කවුරු වගේද කියන එක ඔයාලා කියන්නේ නේද? ඒක අපි ඔයාලට දෙන ප්‍රශ්නයක්. ඔයාලට දෙනවා. කමෙන්ට් වලින් දාන්න බබාට බනින්න නැතුව බබා කවුරු වගේද කියලා කියන්න. අපිට බැන්න. අපිට බැන්නත් කමන්නේ එයාට බයින්න එපා. එහෙනම් ඔයාලා කියන්න කවුරු වගේද කියලා. කවුරු වගේද කියලා. එහෙනම් guys
අපේ ප්‍රශ්න ටික මෙතනින් ඉවරයි. ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සරහට එන වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. අපි අනිවාර්යෙන් දානවා ලස්සන වීඩියෝස් බලන්න. අපේ ජෙන්ඩර් පාටි එකත් ළඟ වෙනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. එහෙනම් අපි අලුත් වීඩියෝ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Bye.